අයිබෝවන් අපි ගිය සතියේ ඊළඟට ඉලාස්ටික් සහිත කොට ගලසමේ මිනි ගණනය කරන එක මිනි ටික ගන්න විදිය කතා කරා ඒ වගේම මිනි ටික ගණනය කරගන්න විදිය ගැනත් සාකච්ඡා කරා විශේෂයෙන්ම අපි අර මැනගන්නවා ඉදිරිපස සහ පිටිපස ෆ්‍රන්ට් රයිට් and බෑක් රයිට් ඒ කියන්නේ ඉදිරිපස දැන් සාමාන්‍යයෙන් මේ ගොඩක් දෙනෙක් හඳුනන්නේ ගෝල් පී කියලා නේද? එතකොට ඉදිරිපසයි පිටිපසයි මේ දෙකේ එකතුව මනින විදිය තමයි මම කියලා දුන්නේ බිම්ම හැටියට. එතකොට ඒක තමයි සාමාන්‍ය නිවැරදිම ක්‍රමය. එහෙම මැන්නහම අපිට සිද්ධ වෙනවා ඉස්සරහට මේ පළුවේ ප්‍රමාණය ඉස්සරහට කොච්චරක් වෙනවද පිටිපස්සට කොච්චරක් වෙනවද කියලා හොයාගන්න. එතකොට ඒක හොයාගන්න ඉතින් මම කියලා දුන්නා. ඒත් එක්ක මම ගිය සතියේ කියලා දුන්නා කෙනෙක්ගේ ඉනමින්ම අරගෙන ඉනේ වට ප්‍රමාණය අනුව කොහොමද ඉලාස්ටික් පටිය කපාගන්නේ. ඒ වගේම ගත්ත ඉනමින්ම අනුව කොහොමද පළු හතරෙන් එක පළුවකට ඉන සඳහා කොච්චරක් ගන්නවද කියන එක හොයාගන්නේ කොහොමද කියලා. ඒකම මෙතනදී මම තව දෙයක් ඔයාලට කියලා දුන්නා. එක පළුවක් සඳහා ඉනට ගන්න ප්‍රමාණය හොයාගනිද්දී අවම ප්‍රමාණය සහ උපරිම ප්‍රමාණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ කියලා මම කියලා දුන්නා. අවම ප්‍රමාණය හොයාගන්න විදියත් උපරිම ප්‍රමාණය හොයාගන්න විදියත් ගිය සතියේ මම ඔයාලට කියලා දුන්නා. දැන් ඔයාලට ඒක මතක ඇති කියලා හිතනවා. වීඩියෝ එක බලුවා නම් මේ වෙනකොට ඔයාලා දන්නවා ඒ ඉදිරිපස පළුව පිටිපස පළුව පළු හතරක් තියෙනවා. ඔක්කොම ඉස්සරහා පළු දෙකයි පිටිපස් පළු දෙකයි මේ හතරෙන් එක පළුවක් සඳහා ඊනට කොච්චරක් ගන්නවද කියන එක හොයාගන්න ඉතින් මම ගිය සතියේ කියලා දුන්නා. හරි. දැන් අපිට අද කරන්න තියෙන්නේ ඉස්සරහා පළු දෙකයි පිටිපස් පළු දෙකයි හදාගන්නේ කොහොමද කියන එක බලන්න. අපි මේකෙන් බලමු අපි ඉස්සෙල්ලාම ඉස්සරහා පළුව කොහොමද හදාගන්නේ. හරිද? මේමයි. දැන් අපි හදාගත්තු මේ ටික ගණනය කරගත්තු ඒවා දැන් ඔයාලගේ වයතේනේ. ඔයාලට මේක මාත් එක්කම කැමති නම් හදාගෙන යන්න පුළුවන්. මම කියලා දෙනවා පියවරෙන් පියවර පුළුවන් නම් හදාගන්න. නැත්නම් පස්සේ රෙකෝඩින් එක බලලා හරි ඒක හදලා මට එහෙම වුණොත් ෆොටෝ එකක් හරි එවන්න ඕනේ අඩුපාඩු බලන්න. හරිද? දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලා මම ඉදිරිපස් පොළව හදන විදිය කියලා දෙන්නම්. හරිද? ඉස්සරහ පොළව හදන විදිය. දෙදෙනම් බලවාටිය තමන්ගේ පැත්තට එන්න තියාගන්න. බලවාටිය තමන්ගේ පැත්තට එන්න තියාගන්නවා. ඒ බලවාටිය තියෙන පැත්ත මම ගන්නවා අංශයට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ වගේ මේ කෝණම ඔයාලට රූල සෙට් එක තියෙනවා. මෙන්න මේ රූල අපි එකට කියනවා පැටර්න් මාස්ටර් කියලා. මේ රූල අංශ 90ට රේඛාව දෙනකොට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ රූලේ මැද ගත්තොත් මේ මැද ඉරක් තියෙනවා. එතන ඉඳන් දෙපැත්තට ආයේ සෙන්ටිමීටර වලින් තියෙනවා 1 2 3 4 5 මේ පැත්තට තියෙනවා. මේ පැටර්න් මේකින් වලට භාවිතා කරන රූලක් මේක. එතකොට මේකට අපි කියන්නේ පැටර්න් මාස්ටර් කියලා ගොඩක් අංශ 90 රේඛා ඉඳගෙන. ඔයාලා මේක නැත්තම් ලී වලින් හදපු එකක් තියෙනවා. ඒවත් ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. කඩවල වල තියෙනවා ගන්න එක. හැබැයි මෙහි තියෙනවා කියන්නේ ඔයාලා ඉතින් පැති වල කොහොමද දන්න කොළඹ නම් තියෙනවා. ඔයාලා දෙවෙනි හරස් වීදියේ කඩ කීපයකම තියෙනවා. එකෙන් 4ක් වෙන කඩේ තියෙනවා. ඔයාලා බලන්න පුළුවන්. දෙවෙනි හරස් වීදියේ කිලෝ වරේම තියෙන්නේ. නැත්තම් ඔන්ලයින් කතා කරලා ගෙන ගන්නත් පුළුවන්. හරි. රයිට්. දැන් මේක මෙහිමයි. දැන් ඔන්න මෙහිම අංශක 90 රේඛාවක් දැනගන්න මම මෙතන උඩින් අංගලක් විතර වගේ ඉඳ තියලා ඔයාලා මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා අංශක 90ට. මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳගන්න. මේ ඉරට මේ රූල තියෙනවා තමයි අංශක 90ට ඇඳගන්න. හරිද? මේක තිබ්බම රේඛා ඇද වෙන්නේ නැහැ. කෙලින් ඇඳ ගන්න පුළුවන් අපිට. අපි දන්නවා මේ ඉලාස්ටික් හදසමේ මේකේ උඩින් ඉලාස්ටික් එකක් අපි අල්ලනවා. ඒකට ඉලාස්ටික් එක අපිට පුළුවන් සාමාන්‍ය ඉලාස්ටික් එක දානකොට මේ ඉලාස්ටික් එකේ ප්‍රමාණය ඉලාස්ටික් එකේ උස හැටියට අඟලක ඉලාස්ටික් එකක් දාන්න පුළුවන්. අඟල් එකමාරක ඉලාස්ටික් එකක් දාන්න පුළුවන්. ඕන අඟල් දෙකක ඉලාස්ටික් එකක් උඩ දාන්න පුළුවන්. පොඩි ළමයෙකුට නම් අපි අඟලක වගේ ඉලාස්ටික් එකක් දානවා.
සාමාන්‍ය කෙනෙකුට එකමාරක වගේ ඉලාස්ටික් එකක් දානවා. ඕනනම් ගොඩක් උසම හරියන අඟල් දෙකක වගේ ඉලාස්ටික් එකක් දාන්න පුළුවන්. හරිද? ඒක තමයි එක නැත්ත පරිදි වෙනස් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය කෙනෙකුට උනත් මේ අඟල ඉලාස්ටික් පටියක් ඇල්ලුවා කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? අඟල් එකමාරක් තමයි ගැලපෙන්නේ. නමුත් ඕනනම් අඟල ඉලාස්ටික් පටියක් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට අපි මුලින්ම කරන්නේ දැන් මෙන්න මේ විදිහට මෙතනින් දැන් ඉරක් යට ගන්න කියලා කිව්වනේ මම. ඔයාලා මෙතන ඉස්සරහ බලුව හදාගන්නේ ඉස්සරහ බලුවේ හරි දැන් ඉස්සරහ බලුව හදනකොට ඉස්සරහ බලුව දෙක උනත් පිටිපස් බලුව දෙක උනත් ඉස්සරහ බලුව දෙකට සහ පිටිපස් බලුව දෙකට මේ පළු හතර ඔක්කොම එකට මූට් වුණාට පස්සේ ඊළඟ බේස් ප්ලෑන් එකක් හැටියට අපි වෙනම පටියක් අල්ලන්නේ නැහැ. සාමාන්‍ය කොට කලිසමක නම් ඔය බෑන්ඩ් එක තියෙන එක නම් අපි බෑන්ඩ් එකක් බේස් ප්ලෑන් එකක් වෙනම අල්ලනවා. නමුත් ඉලාස්ටික් කලිසමේදී බෑන්ඩ් එකක් වෙනම ඒක ඉලාස්ටික් එක අල්ලන්න ඕනේ නැහැ. බේස් බෑන්ඩ් එකට අවශ්‍ය ප්‍රමාණය පළුවෙන්ම වෙන් කර ගන්නවා. පළුවේ උසට අමතරව ඒ ටික අර ගන්නවා අපි. එතකොට ආ බේස් ප්ලෑන් එකක් කියලා වෙනම අල්ලන්න ඕනේ නැහැ ඒකට. හරිද? බේස් ප්ලෑන් එකක් කියලා වෙනම අල්ලන්නේ මේ ඉලාස්ටික් එකට අල්ලන්න ඕන ප්‍රමාණයට ඒ කියන්නේ බේස් ප්ලෑන් එක සඳහා යන ප්‍රමාණය පළුවෙන්ම අර ගන්නවා. එහෙනම් මම ඉස්සෙල්ලා මේක විදි කරන්න හදන්නේ බේස් ප්ලෑන් එක සඳහා යන ප්‍රමාණය. හරිද? ඒ ප්‍රමාණය පළුවෙන්ම අරගන්න එක තමයි කියලා දෙන්න හදන්නේ. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. හරි. ඉතින් එතකොට මේටි ඉලාස්ටික් එකේ කියලා හිතමු. එතකොට අපි මේක මෙහෙම විදිහට මෙහෙම ඇතුලේ මේ විදිහට ඉලාස්ටික් පටිය අපිට මෙහෙම ඇතුලට දාගන්න පුළුවන් කියලා තමයි මේ ඉඩ ප්‍රමාණය තියාගන්න ඕනේ. හරිද? දැන් මම ඔන්න මේක ඇතුලේ ඉලාස්ටික් පටිය දැම්මනේ. ඔන්න දැන් ඉලාස්ටික් පටිය ඇතුලේ තියෙන්නේ. හරිද? ඉලාස්ටික් පටිය ඇතුලේ තියෙන්නේ මේ පේන්නේ. දැන් මේ ඉලාස්ටික් එක දාන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රමාණය කරන්නේ. එතකොට මොන බලන්න දැන් මේක මෙහෙමයි වෙන්නේ ඕනේ. හරිද? මුලින්ම මෙහෙම වාසි භාගයක් අපි මෙව නවා ගන්න. ඉලාස්ටික් පටිය තියලා භාගයක් නවනවා. හරිද? ඊට පස්සේ ඊළඟට ආයි ඉලාස්ටික් එකේ ප්‍රමාණය හිම අතට දාලා නවනවා. දැන් අපි අඟල ඉලාස්ටික් එකක් ගත්තා කියලා හිතන්නකෝ. අඟල ඉලාස්ටික් එකක් ගත්තනම් භාගයයි ඊට පස්සේ ආයි අඟලයි මෙවනවා. ඔන්නෝම නවල තමයි මේ ඉලාස්ටික් පටිය අල්ලන්න තියෙන්නේ අපිට. හරිද? ඒතර මේ ඉලාස්ටික් පටිය දාන්න අපිට කොච්චරක් යනවද? මෙතන භාගයයි හරිද? මෙතන භාගය ඊට පස්සේ ආයි අඟලයි. ඔන්න ඔය ප්‍රමාණය අපි වෙන් කරන්න ඕනේ මේ පළුවේ උසට අමතරව. මේ පළු උසනාමදරව මේ ප්‍රමාණය අපි වෙන් කර ගන්නවා. දැන් කන පිට පැත්තට නැවෙන ප්‍රමාණය තමයි මේ ප්‍රමාණය. භාගයයි අඟලයි. ඒක කන පිට පැත්තට යනවා. හරි අපිට උඩ පිට පැත්තෙන් මෙතන අඟලක ප්‍රමාණයක් වෙනවා. අඟල ඉලාස්ටික් එකක් දැම්මොත් අඟල් එකමාරක් දැම්මොත් භාගයයි අඟල් එකමාරයි. අඟල් දෙකක් වෙන් කරනවා. ඒක කන පිට පැත්තට මුල පිට පැත්තට මෙතන අඟල් එකමාරක ප්‍රමාණයක් වෙන් කරන්න ඕනේ. අපි දැන් උසාරන්ති බේස් බෑන්ඩ් එකත් එක්ක ඉඳලා අපිට කෙනෙක්ම මේ ඇතුළට යන ප්‍රමාණය විතරක් වෙන් කරනවා හරි. හරිද? ඇතුළට යනවා. එතකොට අපි තියෙන ඉලාස්ටික් එකේ ප්‍රමාණය යනවා තමයි ඇතුළට යන්නේ. අපි දැන් අඟල් ඉලාස්ටික් එකක් නම් අඟල් එකමාරක්. අඟල් එකමාරක ඉලාස්ටික් එකක් නම් අඟල් දෙකක් අපි මෙතන වෙන් කරනවා. අපි දැන් හදන්න සාමාන්‍ය කෙනෙකුට නම් අඟල් එකමාරක ඉලාස්ටික් එකක් තිබ්බට කමක් නැහැ. එහෙම නම් එකමාරයි 9 භාගය. ඒතර අඟල් දෙකක් ඕනේ කඩේට පැත්තෙන් වෙද්ද නැවෙන ප්‍රමාණය. හරි ඉලාස්ටික් එකේ ප්‍රමාණය. ඒතර ඒ ප්‍රමාණය අපි මේ විදිහට කරගන්නවා. ඔන්නෝම ඒක කරගන්න ඒ ප්‍රමාණය. එතකොට මේක ඇවිල්ලා ඉලාස්ටික් එකේ මහාන වේස් බෑන්ඩ් එක සඳහා කන පිට පැත්තට නැවෙන ප්‍රමාණය. දැන් මේ විදිහට නවලා මහලා තියෙන්නේ. ඒතර දැන් මේ මැස් වල ගලවලා දිගෑරියාම ඔන්න කන පිට පැත්තේ නැවිලා තියෙන ප්‍රමාණය භාගයයි එකමාරයි. අඟල් දෙකක් මේ විදිහෙන් අපිට ඕන වෙනවා වේස් බෑන්ඩ් එක මහාන ඉලාස්ටික් එක අල්ලන්න. හරිද? ඊට පස්සේ තමයි අපි උස ගන්න. හරිද?
ඊට පස්සේ තමයි පල්ලෙහාට උස ගන්න ඊට කලින් අපිට උවමනා වෙනවා. මේක මේ විදිහට වෙන් කරගත්තා නම් මේ අඟල් දෙකේ ප්‍රමාණය වෙන් කරගත්තට පස්සේ වෙන් කළා මෙහෙම ඉලක්ක කරගන්න. ඊට පස්සේ අපි ඉහට ගන්න ඕන ප්‍රමාණය කොච්චරද? හරිද? ඒ කියන්නේ එක බලුවක් සහ ඉහට ගන්න ඕන ප්‍රමාණය. එක බලුවකට ඉහ කොච්චරද? ඒ ප්‍රමාණය අපි මෙතනින් වෙන් කර ගන්න ඕනේ. මෙතනින් මේ අරස්ත පැත්තට අපි ගන්නවා. මේ ආංශය පැත්තෙන් මෙහාට මේකේ ආවම ප්‍රමාණය මම හිතා කියලා දුන්නා ඔයාලට ඉන 4න් බෙදලා 3ක් එකතු කරන්න කියලා ආවම ප්‍රමාණය ගන්න. හරිද? ඉන 4න් බෙදලා 3ක් එකතු කරන්න කියලා. හරිද? ආවම ප්‍රමාණය හොයාගන්න. උපරිම ප්‍රමාණය හොයාගත්තේ මම හිතා කියලා දුන්න උපරිම ප්‍රමාණය හොයාගන්න විදිය කොහොමද උපරිම ප්‍රමාණය හොයන්නේ කිව්වේ? උපරිම ප්‍රමාණය හොයාගන්න කිව්වේ ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණය. නේද? මතකද ඔයාලට මම කිව්වා ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණය කොච්චරද කියලා බලන්න කියලා. ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණය උපරිම ඇදෙන ප්‍රමාණය. ඉලාස්ටික් එකේ උපරිම ඇදෙන ප්‍රමාණය ඒක 4න් බෙදලා. හරි ඒක 4න් බෙදලා එක පළුවකට මෙතන ගන්න කියලා කිව්වා. මේක තමයි එදා මම කියලා දුන්නේ ඉලාස්ටික් එක සඳහා උපරිම ගන්න ප්‍රමාණය. ඒ කියන්නේ ඉන සඳහා එක පළුවකට උපරිම ගන්න ප්‍රමාණය. හරිද? මෙතනින් දැන් අවම ප්‍රමාණය තමයි දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන ඉන 30යි නම් 30 4න් බෙදලා 7මාරයි. හරිද? 7මාරයි. හරිද? දැන් 7මාරක් මෙතන එක පළුවකට එනවා මේ ප්‍රමාණය. මේකට තව අපි අංශය පැත්තෙන් මහුමාසි භාගෙත් එකතු කරලා 8ක් ගත් මේ සෝරි මෙතන 7මාරක් එනවා ඉනේ 4න් පවුව. මේකට අපි 3ක් එකතු කරන්න ඕනේ. 10මාරයි අංශය පැත්තේ මහුමාසි භාගෙත් එක්ක 11යි. හරිද? එතකොට අපි 11ක් ගන්නවා මේ පැත්තට 11ක් මෙහෙම තැන් දෙකකින් අරගෙන ඊට පස්සේ රුව තියලා මේ විදිහට ඉලක්ක කරගන්න. හරි අපි ඊට පස්සේ බලමු උස ගන්න විදිය. ඔයාලට අවම ප්‍රමාණය සහ උපරිම ප්‍රමාණය අතර මැද ගණනක් ගන්නත් පුළුවන්. දැන් අවම ප්‍රමාණය මට ගන්න තියෙන 10මාරයි 9මාස භාගයත් එක්ක 11ක් අංශේ මූට්ටුවේ අංශේ මූට්ටු කියන්නේ මේ තියෙන අවුට්සීම් එක. එහෙම නැත්නම් අංශය. හරිද? මේ තමයි අංශය. දැන් අංශේ මූට්ටුවේ තමයි මෙහුමාස භාගයට මම එකතු කරලා මේ පැත්තට ගත්තේ. එහෙම නැත්නම් ඔයා මේ අවම ප්‍රමාණය උපරිම ප්‍රමාණය අර ඉලාස්ටික් ඇදෙන ප්‍රමාණය ඒක ඉන අනුව තමයි තීරණය කරන්නේ. හරිද? මම එදා කියලා දුන්නා. ඉලාස්ටිකේ අපි කපාගෙන ඉලාස්ටිකේ උඩරිම කොච්චරක් හැදෙනවද කියලා බලලා ඒක 4න් බෙදලා එක බලුවකට ගන්න එක. ඒක වැඩි වගේ නම් ඔයාලට පුළුවන් මේ දෙකම නැතුව ඒ කියන්නේ අවම ප්‍රමාණය උඩරිම ප්‍රමාණය දෙකම නැතුව අතරමැදාගයක් ගන්න පුළුවන්. හරිද? දැන් අපි තුමු උඩරිම ප්‍රමාණය ආවේ දැන් මම මෙයාගේ ඉන්න 30යිනේ 30යි කියලා කියන්නේ ඉන්න උතන 5ක් 25ක් වගේ ඉන්නේ 24යි 24යි 2යි 50ක් වගේ ඉන්නේ උඩරිම හැදෙන ප්‍රමාණය. යෝග 4න් බෙදුවා කියන්නේ 12මාරක් එන්නේ. ඒතර 12මාර සහ 11. 12මාර සහ 10මාර අතර නේද? ඒතර අවමාගිය 10මාරයි උපරිමගේ 12මාර. මේ දෙක අතර මැද ගානක් ගන්න පුළුවන්. 11මාරක් විතර වගේ එහෙම ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අඩුම අඟල් 3ක්වත් දිනට වඩා වැඩිපුර තියෙන්න ඕනේ. ඉලාස්ටික් කරන මොස්තර එක. පළුවේ ප්‍රමාණය ඉනේ ගානට බලගෙන හරියන්නේ නැහැ. පළුවේ ප්‍රමාණය ඉනට වඩා අඟල් 3ක්වත් අවම වැඩි වෙන්න ඕනේ. තාම වැඩි වුණාට කමක් නැහැ. හැබැයි ඒකෙත් වැඩි වෙනකොට උපරිම ප්‍රමාණයක් තියෙනවා වැඩි වෙන. ඊට වඩා වැඩිපුර ගත්තොත් ඉලාස්ටික් පටි අල්ලන්න බෑනේ. ඒක නිසා මම එදා කියලා දුන්නේ ඉලාස්ටික් එකේ උපරිම ඇදෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි හොයා ගන්න ඕනේ කියලා. හරිද? ඒක නිසා අවමයේ සහ උපරිමයේ මේ දෙක ගැනම අවබෝධයක් තියෙනවා. හරිද? එහෙනම් දැන් ඔන්න මම අරගත්තා. මෙතන ඉන්න ගන්න ඕන ප්‍රමාණය. ඊට පස්සේ මම ගන්න උස. අපි උස අරන් තියෙන්නේ මෙහෙම අංශය පැත්තෙන්. උස අරන් තියෙනවා. වේස් බෑන්ඩ් එකත් එක්ක මෙහෙම ගත්තේ. අපිට මේ අරගත්ත ප්‍රමාණය 15ක් විතර ගත්තා කියලා හිතමුකෝ. හරි. දැන් මේ අඟල් එකම මෙතන අපි වෙන් කරලා තියෙන අඟල් දෙකක්. මේ අඟල් දෙක වෙන් කරේ මොකටද? මේ අඟල් දෙක වෙන් කරේ වේස් බෑන්ඩ් එක සඳහා කලපිට පැත්තෙන් යන ප්‍රමාණය. ඒක අයින් කරන්න. ඒක යට නැවෙන ප්‍රමාණය. ඒක අයින් කළා මම උස ගන්නවා. එහෙම ගත්තොත් උස අපිට ගන්න තියෙන්නේ 15ක් නම් ඔන්න මම මේ පැත්තෙන් මේ අංශය පැත්තෙන් 15 ගන්න. මෙතන ඉඳන් ගන්නේ. මේ අඟල් දෙක අයින් කරලා ටේප් එක මෙතන දාලා ඉතින් ඉඳන් මේ පැත්තෙන් 15 ගන්නවා. මෙහාට. හරිද? ඔන්න 15 අපි ඉතින් මෙහාට එන්නේ කියන්නේ. ඔන්න මම උස ගත්තා සමානයි 15 කියලා හිතමුකෝ.
හරි. මේ පැත්තේ 15 අතුරු කරනවා මෙහෙම. මෙතන ඉඳන් මෙතන ඉඳන් ගන්නෙ. මෙතන ඉඳන් මෙතන ඉඳන් 15 මේ පැත්තෙන් මෙහෙම ලකුණු කරනවා. හරිද? වැඩේ තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් මේ දෙක සමානව ගන්න බෑ. ඒ කියන්නේ අංශය පැත්තෙන් ගන්න උසයි මැදින් ගන්න උසයි සමානව ගන්න බෑ. ගන්න පුළුවන්. එහෙම ගත්තොත් මෙතන පොඩි ගැටලුවක් එනවා. ඒ සාමාන්‍ය කොට කලිසමක මේක තියෙන්නේ. කොට කලිසම කවුල්කට මෙන්න මෙහෙම පොඩි හැඩයකට තියෙනවා. මම මේ අදපු කලිසමෙත් බලන්න මෙහෙම හැඩයකින් ගත්තා. ඒ කියන්නේ දැන් හැඩයකට කියලා කියන්නේ මේක මම මෙහෙම කෙලින් ගත්තා කියලා හිතන ඔහොම කෙලින් ගත්තා කියන්නේ ඔන්න ඔහොම එන්නේ එතකොට කෙලින් ගත්තා. හරිද? කකුල්කට බලන්නකො මේ කොට කලිසම කකුල්කට ඔහොම කෙලින් තිබ්බොත් බලන්න කැටයි නෙමෙයි. ඔහොම කෙලින් තිබ්බොත් එන කැටයි ඕකම. හරිද? දැන් හිතන්නකෝ අපි හැඩ කරගෙන ඉගෙන ඔන්න ඔහොම ඉන්නේ එතකොට හැඩ කරගෙන නැත්නම් කලිසම. ඔන්න ඔහොම ඉන්නේ. හැඩ කරගෙන නැත්නම් කලිසම ඉන්නේ ඔන්න ඔහොම. හරිද? ඕක කැටයි. හරිද? ඒකකින් අපි කරන්නේ මොකද්ද? අංශයේ පැත්තෙන් මේ අංශයේ පැත්තෙන් ගත්ත උස තියෙනවනේ. මේ අංශයේ පැත්තෙන් ගත්ත උසට වඩා හරිද? අංශයේ පැත්තෙන් ගත්ත උසේ වෙනසක් කරන්නේ අපි. එතකොට උස වැඩි වෙනවනේ. අංශයේ පැත්තෙන් ගත්ත උසේ වෙනසක් කරනවා. අංශයේ පැත්තෙන් කියන්නේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් ගත්ත උස වෙනස් කරන්න. නමුත් අපිට පුළුවන් මේක හැඩ කරගන්න මෙන්න මේ මැදින් උස පොඩ්ඩක් වැඩි කරගන්න. හරිද? මැදින් උස පොඩ්ඩක් වැඩි කරලා වාටයේ රේඛාව කවුරුකටේ වාටයේ රේඛාව අඳිනවා. සාමාන්‍ය මම කියන්නේ මේකට එකතු කරගන්න තව අතින් තුනක් විතර සාමාන්‍ය කිව්වොත් පොඩි ළමයෙකුට අඟල් කාලක් විතර වගේ මේ මැදින් ගන්න උස වැඩි කරගන්න. හරිද? දැන් මම අතින් තුනක් කියලා කියන්නේ කොච්චරද? එක අඟලකින් පොඩි කොටස් තුනක්. හරි අපි තුන් මේ හරිය විතර ආවා කියනවා. හරිද? ඔන්න ඔය ගානට ආවේ කියලා හිතන්න. එතකොට වාටයේ රේඛාව ඔන්න පොඩි හැඩයක් එනවා. ඊට පස්සේ තමයි අපි උස අරගෙන දැන් ওই විදිහට වාටයේ රේඛාව විතර ඊට පස්සේ අපි ගන්නවා මොම යට වාටයට අවශ්‍ය ප්‍රමාණය. මෙතන වාටියට සාමාන්‍ය අපි අඟලක වගේ වාටියක් මහම එකමාරක් අපි අර වෙන් කරන්න ඕනේ. වාටිය ලොකුවට මහන්න පුළුවන්. වාටිය අඟලක වගේ වාටියක් මෙහෙවරන් ඇති ඉතින් නේ. වාටිය ලොකුවට මහන්න ඕන නම් තව වැඩි කරගන්න ඕනේ. අඟලක වගේ වාටියක් තියෙනවා අපි මේ හොංගාස බාකෙත් එක්ක අඟල එකමාරක් අපි වෙන් කරනවා. මේක ඇවිල්ලා යටට නෙවෙන්නේ. අර වේස්ට් බෑන්ඩ් එකේ කනට පැත්තෙන් යටට නෙවෙයි. මේ වගේ මේකත් යටට නෙවෙන්නේ. අඟල එකමාර. උසට අමතරව තමයි මේවා වෙන් කරන්න ඕනේ. නැත්නම් අපි ඔය ඉලාස්ටික් එක සඳහා වේස් බෑන්ඩ් එකට යට නැවෙන ප්‍රමාණය සහ වාටියට නවල මහන ප්‍රමාණය වෙන් කරේ නැත්නම් මොකද වෙන්නේ? අපි ගත්ත උසින් තමයි පළුවට ගන්න උසින් තමයි අඩු වෙන්නේ. එතකොට කල්සියම් කොට වෙනවා. මේවා හොඳට මතක් කරලා කරගන්න ඕනේ දේවල්. හරිද? මතක් කරලා මේ වේස් බෑන්ඩ් එකට නවල මහන යන ප්‍රමාණය වෙන් කරගන්න ඕනේ. ඒ වගේ මතක් කරලා යට වාටිය නවල මහන යන ප්‍රමාණය වෙන් කරගන්න ඕනේ මේවා. හරිද? මේ ගොඩක් අයට සමහර මේ වැඩ කරගෙන යනකොට ඕවා අමතක වෙනවා. දැන් හැබැයි පුරුද්දක් වශයෙන් ඉතින් ඕවා කරාම මතක් වෙනවා ඉතින් අනිවාර්යෙන් මේක කරන්න ඕනේ කියලා. නමුත් ඔයාලට තාම මුල හරිය නිසා ඔයාලා මේක බලාගෙන හරියටම වැඩේ කරගන්න. නැත්නම් ඔයාලට අමතක වෙන්න පුළුවන් මේවා වෙන් කරන්න. හරි? දැන් ඔතනට ගෙනල්ලා හරියට කරගත්තට කොහොමද? හරි. අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. ඔයාලට වෙලාව මදි නම් කියන්න හදාගන්න වෙලාව මදි වුණා නම් හදාගන්න තව වෙලාව වෙනවා කියන්නේ. සහ අපහැදිලි දෙයක් තියෙනවා නම් තේරුම් නැති දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඈ. හරි. මම ඊළඟ පියවරට යන්නම්. ඔයාලා මොකුත් ඇහුවේ නැති නම් ඔන්න මම ඊළඟ පියවරට යනවා. හරි. දැන් ඊළඟ පියවරට අපි කරන්න තියෙන්නේ මේකේ දැන් මේ ඉදිරිපස මෙතන මූට්ටුව තියෙනවනේ මෙතන ඉඳන් මෙතන ඉස්සරහට එන ප්‍රමාණය. ඒතර ඕක කෙලින් ඉරක් විදියට නෙමෙයි තියෙන්නේ. ඔයාලා මහපු කලසමක් ළඟ තියෙනවා ඔයාලා බලන්න. ඕක යටට යනකොට මේ ඉදිරිපස මෙන්න මේ හරිය අපිට දැන් පේන්නේ එකක් කියනකොට නමුත් ඉස්සරහා මැද මූට්ටුව දක්වා යනකොට මෙහෙම කෙලින් ඇවිල්ලා පල්ලෙහාට යනකොට මේක මෙන්නම හැඩෙනවා. අර මෙහෙම හැඩෙනවා. හරිද? එතකොට මේක හැඩ කරන සීමාවක් තියෙනවා. මේක හැඩ කරන සීමාවක් තියෙනවා. හරිද? හැඩ කරන ප්‍රමාණයක් තියෙනවා.
එතකොට මෙතන මෙන්න හැර කරන සීමාව මෙතන මේ ක්‍රමතාවය අපි මේක මම අර රූප සරහන් එක්කම සටහන් ටික ඉවත්දී මම මේක රූප සරහනක් ඇඳලා දාලා තියෙනවා. මෙතන ප්‍රමාණය පොඩි ළමයෙකුට වගේ නම් අපි අඟල් 3 කාලක් අඟලක වගේ ප්‍රමාණයක් තමයි ගන්නේ පොඩි ප්‍රමාණ පොඩි කෙනෙකුට වගේ. සාමාන්‍ය කෙනෙකුට වගේ නම් මෙතන 1 කාලක් එකමාරක් විතර වගේ ගන්නවා. හරි මහත කෙනෙකුට නම් 1.3 කාලක් 2ක් විතර වගේ ගන්නවා. හරිද? ගණන් ටික එවලා තියෙන එකේ බලා ගන්න පුළුවන්. රූප සරහනක් කරලා මම දාලා තියෙන්නේ. හරිද? ඒකවල මම ගණන් ටික කිව්වා. සාමාන්‍ය කෙනෙකුට නම් 1 කාලක් එකමාරක් විතර වගේ කිව්වා. මම එකමාරක් ගන්නවා මේක හදන්නේ සාමාන්‍ය කෙනෙකුට කියලා හිතමු අපි. හරිද? ඒක ගන්නේ දැන් අපි මේක මෙහෙම හැඩ කරන්න ඕනේ. මෙතනින් ඉදිරිපස මේක්මනේ මේ තියෙන්නේ. මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් ගන්න මෙහෙම පල්ලෙහාට එනකොට යටට යද්දි තමයි මේක හැදෙන්නේ. හරිද? යටට යද්දි. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි මැදින් විතර අඟල් එකමාරක් ඉස්සරහට අරගෙන අපි මේ ප්‍රමාණය වෙන් කළා මෙහෙම ඉලක්ක කරගන්නවා. මොකද දැන් අපි අඳින රේඛාව මෙතනින් පටන් ගන්නවා මෙහෙම ඇවිල්ලා තව ප්‍රමාණයක් දන්නේ අපි නිකන් හිතමුකෝ දැන් ඔන්න මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට ගිහිල්ලා යටින් ඇවිල්ලා ඔන්න හැරෙලා යනකොට මේක ගිහිල්ලා නතර වෙනවා මේ රේඛාව. ඒ රේඛාවෙන් එහාට යන්න බෑ. හරිද? ওই සීමාව ඇතුළේ හැදෙන්නේ. ඒ සීමාව ඇතුළේ. හරිද? ඉලාස්ටික් කලිසම කපනකොටයි සාමාන්‍ය කොට කලිසම සාමාන්‍ය දී කලිසම කපනකොටයි මේ පොඩි වෙනසක් තියෙනවා නේ. පොඩි තැන් වලින් වෙනස් වෙනවා මම කියන්නේ ඉස්සරහට. සාමාන්‍ය ඉදිරිපස් පොළවේදී මේ ඉන පොඩ්ඩක් මැදින් පාත් කරනවා කලන සඳහා මෙතන මැදින් පොඩ්ඩක් පාත් කරනවා ඉස්සරහ පොළවේ මැදි. ඊට පස්සේ පැත්තෙන් ඉස්සෙනවා. හරිද? ඒවා කරනවා මේ ඉලාස්ටික් කලිසම වල නම් ඒක අවශ්‍ය නැහැ. කොහොමද ඉලාස්ටික් කලිසම ගේ ගන්න කපන්නේ නේ. දුකට කපන්නේ නැහැ ඒක ඇදුවන්නේ. හරි. දැන් එතකොට ඉදිරිපස පළුව සඳහා මේ නැග්ම මෙතන ඉඳන් මේ මූට්ටු දක්වා එන්න ඕනේ දුරක් අපි හොයාගෙන තියෙන්නේ මේ නඹර. මම ඒක කියලා දුන්න හොයාගන්න විදිය. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට අපි තුමු මෙහාට මෙහෙම නෑ. මේ හැඩෙත් එක්ක මෙතන දෙනකොට අපිට ගන්න තියෙන අඟල් 9 කියලා ඉදිරිපස නැග්ම සඳහා. හරිද? අඟල් 9ක් අපිට ගන්න තියෙනවා. එතකොට ඔයාලගාව මේ ලොකු රූලක් මේ විදියට නැති වෙන්න පුළුවන්. මම කියමු පොඩි රූලක් හරි ගන්න කියලා. සාමාන්‍ය පැට් මේකින් වලදී භාවිත කරන රූල තමයි මේක. නමුත් අපි සාමාන්‍ය පොඩි රූලක් තියෙනවා නම් ඒක අවුලක් නැහැ. අඟල් 16 ප්ලාස්ටික් නැවෙන රූල ගන්න පුළුවන්. දැන් ඒකෙන් අපි අඟල් 9ක්. හරිද? ඔයාලා මෙතන මෙහෙම කරන්න. අඟල් 7ක් විතර වගේ කරලා රූල තියලා මේ කිලින් අරගෙන හරිද? අඟල් 7ක් විතර වගේ රූල තියලා කිලින් අරගෙන ඉතුරු අඟල් දෙකම වැඩ කරලා ගන්න යටි. හරිද? ඉතුරු අඟල් දෙක හැඩ කරලා ගන්න. ඒ කියන්නේ මේ මෙහෙම ගන්න. ඉතින් ආපහු චෙක් කරලා බලන්න ඕනේ. ඔයාලගේ මෙතන ඉඳන් මේ රේඛාව දිගේ වැන්නම ටේප් එකකින් හරි රෝලෙන් හරි කමන්නේ හරියට මැන ගන්න වඩාත් හොඳයි රෝල තියෙනවා. මේ රූල කියලා මෙහෙම නවලම් බලන්න. හරිද? නැත්නම් ටේප් එකෙන් හරි කමන්නේ මේ අඳගත්තු රේඛාව දුර මේ හැඩෙත් එක්කම මට ඇවිල්ලා තියෙන 9ක් තියෙනවද කියලා බලන්න. පටන් ගන්න මෙතනින්. මෙතනින් පටන් ගන්න මේ ඉර දෙකෙන් මේ මැලලා බලලා මෙතන 9ක් තියෙනවා කියලා. ඔයාලා ආපු ගන්න තමයි ඔයා ඔතන අරගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි මෙතන ඉන්සීම් රේඛාව අරගෙන මේ අතුරු පැත්තේ රේඛාව මෙතන අතුරු පැත්තේ රේඛාව අඳිනකොට අපි කරන්නේ සාමාන්‍ය මේ කියන්නේ මෙතන තියෙන කකුල් කඩේ ප්‍රමාණයනේ. යටින් මන ගන්න සාමාන්‍ය කකුල් කඩේ ප්‍රමාණය කොච්චරද කියලා. ඒක මම එදත් කිව්වා මේ ඉලාස්ටික් කලිසමකට ඕක ඕනේ නැහැ කියලා. හරිද? අපි සාමාන්‍ය කලිසම විදිහට අනිවාර්යයෙන් මන ගන්නවා කකුල්කට. ඊට පස්සේ අපි සෙන්ටර් ලයින් එකට ඇඳලා ඊට පස්සේ කකුල් කඩේ ප්‍රමාණය දෙපැත්තට බෙදලා මාක් කරලා තමයි කකුල් කඩ කෙලින්ම ලකුණු කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ සාමාන්‍ය මේක දැන් මෙන්න මෙහෙම හැඩ කළා මම කරන්නේ නමුත් ඒක කරන්න යන්න ඕනේ මේ කොට කලිසමකට. මේ ඉලාස්ටික් කලිසම විශේෂයෙන්. එතනදී අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් මේ අංශය පැත්ත කොහොමද කෙලින් අපි අරගන්නේ මේ ඉලාස්ටික් කලිසම මෙතනින් අඟල් භාගයක් ඇතුළට කරගෙන අඟල් භාගයක් ඇතුළට අරගෙන ඔයා මෙන්න මෙහෙම ඉරක් අරිනවා මෙතනට. මේක ඉන්සින් එකා මෙන්න මේ විදිහට අරිනවා. හරිද? මේ පල්ලෙහාට යන පිළිගන්න මේ තියෙන පල්ලෙහාට යන පිළිද මැද ඉර. හරිද? මේ මැද ඉර තියෙන අන්නේ ඉරේ ඉඳන් මෙහාට ඇතුළට ගන්නවා අඟල් භාගයක්. අරගෙන ඊට පස්සේ මෙතන ඉරක් කියලා ගන්නවා. දැන් අපි සාමාන්‍ය ඕක වුණත් හැඩ කරලා ළඟින් සාමාන්‍ය කලසම වෙන්නේ. ඊළඟ පස්සේ කලින් ඕනේ හැඩ කරන්න.
මේ රේඛාවල අපි සාමාන්‍ය වෙනකොට මේක අපි හැඩරුවක් භාවිත කරනවා. හැඩරුවක් භාවිත කරලා සාමාන්‍ය උසන අවිලකොට මෙන්න මේ වගේ මෙහෙම හැඩයක් මේ විදිහට තමයි අඳින්නේ. පොඩ ඇතුළට හැඩ කරලා තමයි අඳින්නේ. නමුත් මේ කුණාකාරී සමහර මේ ඉලාස්ටික් කාර්යසමන අපි එහෙම ගන්න යන්නේ නැහැ. ඒකේ සාමාන්‍ය ඉලාස්ටික් කාර්යසමයි සාමාන්‍ය කාර්යසමකයි වෙනස්කම් තියෙනවා. හරි. දැන් ওই ටික ඇඳලා පස්සේ වාර පුළුවන් මේ පැත්තෙන් ඉස්සරහට ගමන් වාස භාගයක් හම්බෙනවා. මේ විදිහට මේ පැත්තට මෙහෙම වාස භාගයක් තියෙනවා. ඊට පස්සේ කපද්දී වාරේ ප්‍රමාණය යටට කපා ගන්න ඕනේ. මේ කපල දිගේ මේ මෙතන හැඩයක් වෙනවා. වාටි අකල් දෙකමාර යටට නවල කපන්න ඕනේ. නවල කපලා දිගේ හැරියක් මෙතන හැඩයක් වෙනවා. ඒ හැඩේ ඉන්නේ මෙන්න මේ විදිහට මේක නවල කැපුවොත් තමයි මේ හැඩේ ඉන්නේ. හරි අනිවාර්යෙන් නවල තමයි කපන්න ඕනේ. මෙතන අකල් දෙකමාර නවල මේ මෙහෙම වාස භාගෙට ගිහම කපන්න කපලා දිගේ හැරියක් මෙතන හැඩයක් වෙනවා. මේ හැඩේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් වාටිය මහගන්න දරුව යනවා. හරි ඕනෝක තමයි දැන් ඉස්සරහ පළුව හදන විදිය බලන්න වරනවා නටේක දෙයක් තියනවාද හදා ගන්න ඕනේ හදා ගන්න පොඩි වෙලා දෙන්න ඕන මම ගැටලු තියෙනවා නම් අහගන්න ඊට පස්සේ මම ඕකම භාවිතා කරලා ඊපස්වල හදන විදිය කියලා දෙනවා ඕක බලන්න දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න කරගන්න ඕන කරගන්න පොඩි වෙලාවක් මම දුන්නා ඔන්න දැන් මම දැන් ඉස්සරහ පළුව හදලා මේක භාවිතා කරලා හරිද හරි එතනදී වා කරන්න ඕනේ ඉස්සරහ පළුව හදනකොට මෙන්න මේ අඟල් එකකමාර වාටියෙන් තිබ්බ එක යට නවා ගන්න හරිද ඒ අඟල් එකකමාර ඒක යට නවා ගන්න ඒ වගේ මෙතන අඟල් එකකමාර කුඩේ තිබ්බා එකමාර දෙකක් තිබ්බා ඒකත් යට නවා ගන්න ඉස්සරහ පළුව හදා ගන්නකොට මේ පිටිපස් වල හදා ගන්නකොට මේ ඉස්සරහ පළුව භාවිතා කරලා තමයි පිටිපස් වල හදාගන්නේ. ඒකද මේ ඉස්සරහ පළුවේ උඩ තිබ්බ වේස් බර්ගේ තිබ්බ ප්‍රමාණයයි යට වාටේ තිබ්බ ප්‍රමාණයයි දෙපැත්තම යට නමල තමයි මේක තියාගන්නේ. මේක තියාගන්නකොට මේ විදිහට මෙහිම අයින් රෙද්ද අනිත් පැත්තෙන් අයින් එකට අරගෙන තියාගන්න මේ පැත්ත ඉඩ ගන්න බලාගෙන තියාගන්න. ඒ වගේ මෙහින් උඩටත් ඉඩ ගන්න ඕනේ අපිට. ඒ වගේ මෙහින් යටටත් ඉඩ ගන්න ඕනේ. ඒක වාටිට යන්න තියන්න එපා. මේ තුන් පැත්තම ඕනේ. මේ පැත්තෙන් විතරයි let's say ඉඳ ගන්න නැත්තේ. ඒතකොට මේ පැත්තෙන් අයින් එකට තියාගත්තට කමක් නැහැ. මේ පැත්තෙන් ඕනේ, මේ පැත්තෙන් ඕනේ, යට ඕනේ. එහෙම ඉඳ ගන්න පුළුවන් විදිහට තමයි මේ ඉස්සරහ පළුව රෙද්ද මත තියාගන්නේ. හරිද? එහෙම තියාගෙනවා ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි මෙන්න මෙතනින් අඟල් 3 කාලක්. හරිද? මෙතනින් අඟල් 3 කාලක් සාමාන්‍ය කෙනෙකුට නම් පොඩි කෙනෙකුට අඟල් භාගයක් විතර වගේ ඒ ප්‍රමාණය අරගෙන මේ විදිහට රේඛාවක් හදනවා. හරිද? මම කියන්නේ මේකෙදී සාමාන්‍ය කෙනෙකුට උනත් මේක ලොකුවට ඕනේ ඉලාස්ටික් කර්සමක් හින්දා. හරිද? අනිවාර්යෙන්ම සාමාන්‍ය කර්සමකට අපි මේ ප්‍රමාණය ගන්න ඕනේ. ඒ කියන්නේ දෙක සමානව ගන්න කොහොමත් අනිවාර්යයෙන් වෙනස තියෙන්න ඕනේ. නමුත් මේ ඉලාස්ටික් කර්සමේදී අඟල් භාගයක් විතර වගේ ගත්තා නම් ඇති මෙතනින්. අඟල් භාගයක්. හරිද? අඟල් භාගයක් විතර වගේ ගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඉලාස්ටික් නිසා එහෙම කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් ඒ ප්‍රමාණය ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඊපස්සේ මම රේඛාවක් කරනවා එහෙම. හැඩයට. හරිද? හැඩයට අඳිනවා ඔය විදිහට රේඛාවක්. ඊට පස්සේ ඉස්සරහ පළුවේ ගත්ත විදිහටම අඟල් දෙකක් අපි ඉස්සරහ පළුවේ ගත්තට මෙතනින් වෙන් කරගත්තනේ. අඟල් දෙකක් ඉලාස්ටිකේ මහන්න. වේස් බෑන්ඩ් එකේ ප්‍රමාණය. හරිද? ඒ ප්‍රමාණය වෙන් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ඉදිරිපස්ස නැග්මේ කෙළවරේ ඉඳන් අඟල් කාලක්. හරිද? අඟල් කාලක් පල්ලයට පාත් කරලා ඊට පස්සේ අපි රේඛාවක් කරනවා
මෙන්න මේ විදිහට උඩට. හරිද? අඟ කාලා පාත් කරලා ඉන්න ඕනේ. මේ ඉදිරිපස නැග්මේ ඉඳන් මෙතනවල අවසන් වෙන තැන ඉඳලා අඟ කාලා පහළ දාගෙන කෙලින් ඉරක් සමාන්තර රේඛාවක් අඳින උඩට. හරි. ඊට පස්සේ බලනවා පිටිපස්සට නැග්මට ඇවිල්ලා තියෙන දුර කීයද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉදිරිපස නැග්මට ආවේ 9 කියලා. එහෙනම් මේකට 3ක් වැඩි වෙන්න එපයි පිටිපස්ස පළවසඳා 12ක් එන්නේ. හරිද? ඉදිරිපස්ස නැක්මට වඩා අඟල් 3 කියන්නේ පිටිපස්ස නැක්මට ඉන්නේ. ඒක ගන්න මෙන්න මෙතනින්. අර මං කියන අඟල් භාගයක් විතර උඩට ගන්න කියලා. අනේ එතන ඉඳන් තමයි මෙන්න මේ ඉර දිගේ පල්ලෙහාට යන්න ඕනේ. ඒත් එක්කම මේ පිටිපස්ස නැක්ම රේඛාව ඉස්සරහට වඩා මෙතන පොඩ්ඩක් උඩින් යන විදිහට තමයි අඳින්න ඕනේ. ඒකල අර අඟල් කාලක් පල්ලෙහෙන් ඇඳගත්තු රේඛාවෙන් අවසන් වෙන්නේ. මේ රේඛාවෙන් ඕනේ. හරිද? එතකොට අපිට මේකට ගන්න ඕනේ දුරක් තියෙනවා. හරිද? මේකට ගන්න ඕනේ දුරක් තියෙනවා. ඒ දුර මාක් කර ගන්නත් ඕනේ. දැන් ඒක අපිට ටේප් එකෙන් ගන්නත් පුළුවන්, රුවෙන් ගන්නත් පුළුවන්. දැන් මට ඇවිල්ලා තියෙන 12ක් නේ. මෙන්න මේ අඟල් භාගයක් උඩට ගත්ත තැන ඉඳන් ටේප් එක හරි රූලාගෙන තියලා මේ ඉර දිගේ මෙහෙම මෙල්ල බලනවා දැන් 12 කොතනද එන්නේ. හරිද? 12 ඉරතර අපිට මේ හරියට කියලා. හරිද? ඔන්න ඔය විදිහට පිටිපස්ස නැක්බසලා ඇවිල්ලා තියෙන ප්‍රමාණය. මේ පිටිපස්ස නැක්බසලා මට ඇවිල්ලා තියෙන 12ක් මම ඒක මෙතන ඉඳන් මේ ඉර දිගේ වම් පල්ලෙහාට මාක් කරගෙන යනවා. එන තැන මාක් කර ගන්න. ඊට පස්සේ මේ රේඛාවට සමාන්තරව පිටිපස්සෙන් සින් රේඛාව. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර. හරිද? මෙහෙම මම බලනවා කීයක් තියෙනවද කියලා. ඒක මෙහෙම යටින් මාක් කරලා හරිද? ඊට පස්සේ ඉදිරිපස ඉන්සීන් රේඛාවට සමාන්තරව පිටිපස ඉන්සීන් රේඛාව මෙහෙම අඳිනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙන්න මෙතන මේ ඉදිරිපස නැක්ම අවසන් වෙන තැන මේ රේඛාව එන්දා මෙන්න මෙතන අවසන් වෙන තැන අන්න එතන ඉඳන් බලන්න ඕනේ මෙන්න මෙහෙම මේ රේඛාවේ තියෙන දුර මැල්ල බලනවා කීයක් වෙනවද කියලා. ඒක මේ ඉර දිගේ පල්ලට මාක් කරනවා අපි මේක. හරිද? මේ විදිහට එන තැන මාක් කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තියෙන දුර අර රේඛාවට ගන්න ඕනේ. ඇතුල් පැත්තේ රේඛාව දැන් කලසුමේ ඇතුල් පැත්තේ රේඛාව. අපි උකට කියන්නේ ඉන්සීම් රේඛාව. ඉන්සීම් රේඛාව. මේ පැත්ත අවුට්සීම්. මේ ඉන්සීම්. ඒතකොට මේ රේඛා දෙකේ දුර සමාන වෙන්න එපා නැත්නම් මුට්ටු කරන්න බෑනේ අපිට. චොකටක් එනවනේ. ඒකින්ද තමයි මෙතන ඉඳන් මෙතනට තියෙන ප්‍රමාණය මැනගෙන ඒක මේ පැත්තෙන් මාක් කරන්නේ. ඊට පස්සේ වාටියේ රේඛාව නැවත අපි අංශ ගන්නවා මෙන්න මෙහෙම. මොනවද? මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.
හරි මම දැන් එහෙනම් ඊළඟ පියවරට යන්නම්. දැන් ඊට පස්සේ මේක ওই විදිහට දැන් මේ රේඛාව ඒ කියන්නේ පිටිපස්ස නැග්ම රේඛාව ඉස්සරහා පළුව ඇඳලා තියෙන නැග්ම රේඛාව මතමයි ඇදලා තියෙන්නේ. හරිද? ඒක පොඩ්ඩක් මේ පළුව උස්සලා කාබන් කොලයක් හැටට දාලා මේක පොඩ්ඩක් යට පෙත්තට පිටපත් කරගන්නවා අපි. පිටපත් කරලා ඊට පස්සේ පිටපත් කරේ නැත්තම් මේ ටික කොහොම පේන්නේ නැහැ නේද යහපළුවට. හරි ඒක පිටපත් කරගන්න කියන්නේ. ඒක දැන් මේ ඉස්සරහා පළුව අයින් කරගන්නවා. පිටපත් අයින් කරගන්න කලින් තමයි මම කියේ ටික පිටපත් කරගන්න කියලා. ඉස්සරහා පළුව අයින් කරනවා කියන්නේ ඔන්න ඉස්සරහා පළුවට දැන් ඉස්සරහා පළුව අපි අයින් කරා. හරිද? දැන් අර මේ ටික තමයි මම කිය අර පිටපත් කරගන්න කියලා කාබන් කොලයක් කියලා. දැන් අපි මේක කපා ගන්න. කොහොමද කපා ගන්නෙ? මෙතනින් ඉස්සර මුන්කුඩ මහුන් වාසි භාගයක් අපිට තියනවා. මේ මග භාගයේ ප්‍රමාණයක් නෙමෙයි. තියනවා. ඊට පස්සේ මේ පැත්තට මහුන් වාසි භාගය අපිට රූල තිරන්න ගන්න පුළුවන්. මෙතන කොහොමද කරන්නේ? අපි අඟල් එකමාරක් වාටේ කරන්න ඕනේ. ඊට වාටේට අඟල් එකමාරක් තියන්න ඕනේ. මෙතන මම කිව්වා අඟල් එකමාරක් වාටේට තියලා ඉස්සරහ පොළොවේදී මම මොකද කියන්නේ? යට නවල කපන්න ඕනේ නේ. එතකොට මෙතන කෙලින්ම නෙමෙයි ඉන්නේ. යට නවල කප්පුවාම මේ මෙතන මෙන්න හැඩයක් එනවා. අනිවාර්යෙන් මේ හැඩේ තියෙන්න ඕනේ. නැත්නම් වාටි මහ ගන්න බේරවලට. හරිද? ඉතින් ඔය තමයි පිටිපස් පළුව. ඕකෙන් අපි සමාන පළු දෙකක් කපා ගන්නවා ජෝඩුවක්. ඉස්සරහ පළු දෙකයි පිටිපස් පළු දෙකයි. හරි. දැන් අපි ඊළඟට මම කියවන සයිඩ් එකට පොකට් එකක් අල්ලනවා කියලා. අපි දැන් ඊළඟට බලමු පොකට් එක කොහොමද අල්ලන්නේ කියලා. පොකට් එක අල්ලන්න කලින් පොකට් එක අපි ෆ්ලැප් එකේ එහෙම හදාගෙන ඉමු. මෙන්න මේ විදිහට ෆ්ලැප් එක හදා ගන්න ඕනේ. අර බලන්න පේෂින් එක සහිත රිදි කෑල්ලයි අනිත් රිදි කෑල්ලයි දෙක එකට තියලා පේෂින් එක සහිත රිදි කෑල්ලයි අනිත් රිදි කෑල්ලයි දෙක එකට තියාගන්න හොඳට තියාගන්න. ඊට පස්සේ ඒක රවුමට ලස්සනට මහගෙන යන්න ඕනේ. අර විදිහට බලන්න රවුන්ඩ් කරලා මහගන්න ඕනේ යටින්. මහගෙන යන්න රවුමට. මේ අඟල් කාලට වගේ අවුට්ලයින් එක කියන්නේ මෙහෙමට කියන්නේ මහපු මැස්මේ ඉඳන් අඟල් කාලක වගේ මෙහෙම වාසියක් ඉතින්ද වැඩිපුර තියෙන මෙහෙම වාසි කපලා අයින් කරගන්න. දැන් මේක අපි අනිත් පැත්තට හරවනවා මෙන්න මේ විදිහට. අනිත් පැත්ත හරවලා අතින් හදා ගන්න හොඳට. අතින් හදලා ඉවරලා පුළුවන් අවුට්ලයින් එකක් ඒක වටේට ගහන්න. කුට් එකේ සයිස් එකට වගේ අඟල් කාලට අවුට්ලයින් එකක් වටේට ගහගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. කුට් එකේ සයිස් එකට වගේ අඟල් කාලට අවුට්ලයින් එක මහගන්න. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අපි ඊළඟට බලමු පොකට් ට්‍රෙඩ් අපි බලමු කලසමේ අංශය පැත්තට කොහොමද අල්ලන්නේ කියලා.
මේක සාමාන්‍ය විදිහට උසාරගෙන මහගත්තු කලශමක් නිසා මම මැද්දට වගේ ඉන්න පොකට් එක අල්ල ගන්නවා. ඒක එහෙම කිව්වා කියලා ඒක ස්ථිරවම හැෙන්න ඕනේ විදිහට නෙමෙයි. මට කැමති විදිහට ඒක උසාරගෙන මහ ගන්න පුළුවන්. මේ පොකට් එක තියාගන්නකොට හරි මැද අන්න ඒ විදිහට පොකට් එක දෙකට නවලා අන්න පොකට් එක දෙකට නවලා මැද මාක් කරගන්න. මැද හොයාගන්න. මැද හොයාගෙන අතින් හරි කමන්න පොඩ්ඩක් මාක් එකක් දාගන්න. ඊට පස්සේ ඒ නැම්ම තමා අංශේ මූට්ටුවට තියනන්න විදිහට අපි තියාගන්න අංශේ මූට්ටුවේ නැම්ම. දැන් ඔන්න ඔය විදිහට තියලා අපි පොකට් එක මහ ගන්න ඕනේ. පුට් එකේ සයිස් එකට වගේ මාගන්න පුළුවන්. ඉස්සලා නැත්නම් අවුට්ලයින් එක ඉස්සලා අයින දෙකේ අවුට්ලයින් එක ගහගෙන ඉන්න අවුට්ලයින් එක අයින දෙකේ ගහලා ඊට පස්සේ අපිට කැමති නම් අඟල් කාට අවුට්ලයින් එක මාගන්න පුළුවන්. මේ විදිහට වටේ අවුට්ලයින් එක මහ ගන්නවා. අපි ඒත් එක්කම දැන් ඔය විදිහට මෙහෙවට පස්සේ අපි උතන්ට දැන් ට්‍රැප් එක තියාගන්න ඕනේ. බලමු ට්‍රැප් එක කොහොමද තියාගන්න කියලා. මේ විදිහට කැමති නම් අපිට පුළුවන් ඩබල් අවුට්ලයින් ගහගන්න. ඒ කියන්නේ අයින දෙකේ ගහගත්තු අවුට්ලයින් එකකින් නම් තවත් අර කාලක් විතර වගේ ඇතුළත තියෙන අවුට්ලයින් එකක් ගහගන්න. කැමති නම් විතරක් කරන්න ඕනේ. දැන් මේක තියාගන්නකොට මෙන්න මේ ස්ටිප් එක තියෙන පැත්ත, මේ තියෙන ස්ටිප් එක තියෙන පැත්ත, ඒක තමයි හොඳ පිට පැත්ත හැටියට අපි ගණන් ගන්න. ඒක මෙහෙම යටට තියාගන්න ඕනේ. ඔන්නෝම තියාගන්නේ. ඔන්නෝම තියාගන්න. දෙපැත්තෙන් චුට්ටක් මම වැඩිපුර ෆ්ලැප් එකේ පල්ලා අරන් තියෙන්නේ. මොකද මේක වැහෙන්න ඕනේ හින්දා. මේකට අපි තියාගන්න. ඊට පස්සේ මේ තියාගෙන අඟල් භාගෙට මැස්මක් මහ ගන්නවා. අඟල් කාලෙට මැස්මක් නැහැ. ඊට පස්සේ ෆ්ලැප් එක අපි පොකට් එකට පැත්තට හරවන්න ඕනේ. හරවලා ආයි උඩින් අවුට්ලයින් එකක් අපි ගහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට බලන්න ෆ්ලැප් එක හොඳට නවල ඉවරලා උඩින් අවුට්ලයින් එක අඟල් කාලට මහගෙන යනවා. ඉවරයි.
බලන්න ලස්සනට පොකට් එක තියෙනවා මේ. අපිට කැමති නම් පුළුවන් මෙතෙන්ට ඕන නම් බටන් එකක් වගේ දාගන්න පුළුවන්. නැත්නම් මෙහෙම තිබ්බම ඇති සාමාන්‍ය විදිහට. ඊට පස්සේ අපි බලමු තව තියෙනවා අපිට බලන්න ඊළඟට අනිත් පැත්ත අරගෙන අනිත් පළුව අරගෙන දැන් දෙක එකට තියාගන්නවා. දැන් තව පොකට් එකක් අපිට දාන්න ඕනේ නම් අනිත් පැත්තට ඒ විදිහට පොකට් එකක් දාගන්න පුළුවන් ඔයාලට. නැත්නම් අපි තනි පොකට් එකක් විතරක් දාලා ඔන්න ඔය විදිහට පළු දෙක තියාගන්න. හොඳ පිට තියාගන්න ඕනේ. හොඳ පිට තියාගෙන දැන් ඔන්න අපි මැද මූට්ටු කරගන්නවා. ඉස්සරහා පළේ මේකේ ඉදිරිපස නැන්නේ අපි ගෝල් පිය කියලා කියන නැත්නම් කරුව මම ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මේ පැත්තෙත් මහ ගන්න. ඒ කියන්නේ අනිත් පැත්ත කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම මේ ෆ්‍රන්ට් එකේ දැන් මහ ගන්න බෑක් එක. ඊට පස්සේ මේ විදිහට මහගෙන අපි ඒක රෝල් ඔෆ් කරගන්නවා. පුළුවන් ඉන්ද්‍රත් අවශ්‍ය නම් අවුට්ලයින් එක දාගන්න. කැමති නම් හරි අවශ්‍යම නැහැ. ඕන නම් ඉන්ද්‍ර අවුට්ලයින් එක දාගන්න පුළුවන්. මැදින් මහගත්තු මැස්ම එනට මූට්ටුව තමයි ඔය. මේක මූට්ටුවේ මැහුම් වාසි භාගයේ එකත් අපි පැත්තට හරවලා උඩට ගහගන්නේ. අර පාලට ඉලාස්ටික් එක ටැග් කරගන්නවා. මෙන්න මේ විදිහට අඟලක් මත අඟලක් තියලා ඉලාස්ටික් එක ටැග් කරගන්න ඕනේ. අඟලක් මත අඟලක් තියලා අඟලේ හරිය මෙලින් මේක කරගන්න ටැග් කරගන්න. දැන් දෙපැත්තෙම අපිට මහගන්න පුළුවන් විදිහට මහගත් ඉලාස්ටික් එකේ සමාන කොටස් 4කට බෙදා ගන්න ඕන. මොකද කලිසමේ පළු 4ක් තියෙනවා. කලිසමේ පළු 4ක් තියෙන හින්දා ඒක සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. මොකද ඉලාස්ටික් පටිය සමානව හැම පළුවකටම බෙදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉලාස්ටික් එකේ සමාන කොටස් 4 එක පළුවකට සමානව බෙදලා යන විදිහට මේ විදිහට බෙදා ගන්න ඕනේ. ඊට අපි කලිසමේ ඉන්නට දැන් මේ මූට්ටු 4ට ඒ ලකුණු කරගත් ස්ථාන 4 තියලා ටැග් කරගන්නවා. අපි උඩින් තියලා ටැග් කරගන්නවා. මැද මහගනේ
කියලා අපි ටැක් කරගන්නවා විදිහට මුවේ මැස්ම අවුගෙන ඉදිරියට ටැක් කරගන්න. නැත්තම් නූල ඈඩ් කරලා මැස්ම මහලයි වෙලා අපෝ ගලවලා දැම්මත් කමන්නේ. මේ ඉලාස්ටික් ඊළඟ ලක්ම කරපු තැන ඊළඟ මූට්ටුව තියාගන්න ඕනේ. මේ විදිහට කන පිට පැත්තෙන් තියාගන්න උඩින්ම අයිනට කරලා තියාගන්න. ඊට පස්සේ මේක ඕලොක් කරනවා. දැන් අපි බලමු කොහොමද ඉලාස්ටික් එක රෙද්ද දාලා ඕලොක් කරගන්නේ කොහොමද කියලා. එක මූට්ටුවකින් අනිත් මූට්ටුවට ඇදලා තමයි ඕලොක් කරගන්න ඕනේ. බලුව ගානට සෙට් කරගෙන ප්ලාස්ටික් එක කැපෙන්නේ නැති වෙන්න තමයි අපි මේක ඕලොක් කරගන්න ඕනේ. Terus ini antara ini tapi ini kan lah. Nah, udah kita udah ini outline ya tapi jalan gitu. outline එකක් ඉන්නවා ගන්න. ඒ outline එක ගහනකොට උඩිය අයිනෙම ගහන්න නැතුව අඟල් කාලක් විතර බලලා එහෙම ඒක දයිස් එක වගේ outline එක ගන්නවා. ඉලස්ටික් එක අපි මහලා ඉවරයි. අපිට ඕන නම් තා පුළුවන් අවුට්ලයින් එකක් මැදින් වගේ ඕන නම් මහගන්න. ඉතින් මේ දෙකක් ගෙවුවා නම් ඇති. ඉතින් අපිට ඕන නම් තුනක් වෙන්න තව එකක් මැදින් වහන්නත් පුළුවන්. අපි ඊළඟට බලමු ඉන්සීම් එක මහන්න. ඒ කියන්නේ අතුල් පැත්ත මහන්න ඕන. අපි ඒක කියන්නේ ඉන්සීම් එක.
ඊට පස්සේ අපි ඒක ඕලොක් කරගන්න ඕනේ. වාටිය අපි ඇතුලේ නවලා මහන්න නැත්තම් වාටියක් නිකන් ඕලොක් කරගෙන ඊට පස්සේ අපිට වාටිය නිකන් මහන්න පුළුවන් නවලා සාමාන්‍යයෙන් අපි සීන් එක නවන්නේ බැක් එක පැත්තට මතක තියාගන්න. ඒ කියන්නේ මුත් වල තියෙන මහුම් වාසි දාගෙන විතරම හැරෙන්න ඕනේ. ඊට පස්සේ පැත්තට. අපි යටින් ඕලොක් කරපු හින්දා මහුම් වාසි භාගයට ඇතුළට නවන්න ඕනේ. නිකම්ම අපිට වාටි උස අඟලක් අතුන් කාලක් වගේ ප්‍රමාණයක් උඩට එන්න නවලා මේ විදිහට නවාගෙන ඕලොක් එක උඩින් මැස්මක් වහගෙන යනවා වාටි මැස්ම. අපි මෙතනදි මතක තියාගන්න ඕනේ වාටි හරි ගානට ඒ නවන ප්‍රමාණය එකම ප්‍රමාණයට අයකට පුළුවන් අන්න අපිට අර වගේ ගේජ් එකක් අලවා ගන්න පුළුවන්. ගේජ් එකේ කාන්දමක් තියෙන ඒ කාන්දම සහිත ගේජ් එක ඒ ගේජ් එක තිබ්බහම මැෂින් එක රැළවෙනවා. ඉතින් අර ගේජ් එකක් තිබ්බහම අපිට පුළුවන් එක ප්‍රමාණයට අඩු වැඩි වෙන්නේ නැති වෙන එකම ගානට මහගෙන යන්න. පැත්තක් මහල ඉවරයි. අපි ඊළඟ පැත්තේ ඒ විදිහම වාටිය සඳහා අවශ්‍ය ප්‍රමාණය නවලා අර අනිත් පැත්තේ නව ප්‍රමාණයම තමයි මේ පැත්තේ නවා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි වාටිය සඳහා අඟල් 3 කාලක ප්‍රමාණයක් නෙවුවේ. මේ පැත්තේ ඒ ගානම නවලා තමයි අවුට්ලයින් එක මහන්න ඕනේ. ඒ කියන්නේ වාටි මැස්ම ඒක මහන්න ඕනේ ඕලොක් එක උඩ වදින විදිහට. මහල ඉවරෙච්ච ගමන් ඔයගොල්ලෝ කරන්න දෙයක් තමයි නූල් කෑලිම කපලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ අපිට ඕන මේක අයින් කරගන්නම පුළුවන්. දැන් අපි බලමු. ඔයාලට පේන ඇති ඔන්න අපි මහගත්තු කලිසම දැන් මේ තියෙන්නේ. දැන් මේ පොකට් එක සයිඩ් එකට මහගත්තු පොකට් එක මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට කැමති නම් අපිට පුළුවන් මේ පොකට් එක මේ පැත්තට දැම්මා වගේ අනිත් පැත්තට දාන්න පුළුවන් ඔයාලට. ඉතින් බලන්න දැන් මේ වගේ කලිසමක් අපිට පුළුවන්. මේ වගේ කලිසමක් අපිට පුළුවන් කඩවල වලට මුණක් මහලා දාන්න. මේ වෙරළ පොළේ උඩතනමක් මේ වගේ ෂෝට් විකුණන්න තියෙනවා. හරි. මේ වගේ කලිසමක් ඔන්න දැන් කලිසම් මහලා ඉවරයි අපි. අපි නැවතත් ඊළඟ වීඩියෝ එකේදී නැවතත් අපි හම්බෙමු. මේ වගේම තවත් මොස්තරයක් ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්න අපි නැවත දවසකින් හම්බෙමු. එවනම් මේක සම්පූර්ණ වැඩ ඉවර කළා. මම ඔයාලට බලන්න එවන. හැබැයි මේ හෙට ඉඳන් මෙසේජ් කරන්න බෑ වීඩියෝ එක දාන්නේ නැද්ද කියලා. හරිද? මේ කොහොමත් මේකේ එඩිට් කරලා ඔක්කොම කරලා ඉවරකොට අනිවාර්යෙන් දවස් 3-4ක් යනවාමයි. හරිද? ඒ නිසා මේ පුළුවන් තරමක් පොරින් උත්සාහ කරන්න කියනවා. මේකයි පන්ති තියෙන දවසට සම්බන්ධ වෙන්න. නැත්නම් වීඩියෝ එක බලන්න හිටියාම දවස් 3-4ක් පරක් වෙලා බලන්න වෙන්නේ. හරි? ඒක නිසා කොහොමත් ඔයාලට වීඩියෝ එක දානවා. දාන්නේ දවස් 3-4ක් පරක් වෙලා. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඊට පස්සේ ඉලාස්ටික් කලිසම් මාගෙන උඹරින් උත්සාහ කරන්න ඊට කලින් දාන්න. හැබැයි එහෙමයි. කරමු අද අනිත් පන්ති වල ඒ වීඩියෝස් එක ඔක්කොම එකට එකතු වෙලා දෙන ඉතින්
දවස් දෙකක්ම පාන්දර නැත්නම් අනිත් හැම දවසකම රැයට පන්ති තියෙනවා. එතකොට හැම දවසකම තියෙන ඒවා ආපහු රෙකෝඩින් ඔක්කොම එඩිට් කරලා තමයි දාන්නේ. ඉතින් වෙන කවුරු ගත්තද මමත් ළඟ ඉන්න ඕනේ එඩිටින් වලට. මොකද මම නැත්තම් එඩිට් කරන කෙනාට තේරෙන්නේ නැහැ. මොනවද අවශ්‍ය මොනවද අනවශ්‍ය දේවල් කියලා එයා දන්නේ නැහැ හොයාගන්න ඒක වැඩි. සමහරවිට මමයි එඩිට් කරන්නේ. සමහර වීඩියෝස් එහෙම ෆෝන් එකකින් එඩිට් කරලා දානවා, මැෂින් එකකින් එඩිට් කරලා ඉතින් නිදි මරාගෙන වැඩ කරගෙන තමයි මේ දේවල් එවන්නේ වලට බලාගන්න. ඉතින් අර අනිත් වැඩත් එක්ක කාර්ය බහුල වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි අර දවස් 3-4 පරක් වෙන්නේ. ඒක මම පටන් ගන්නකොට කිව්වෙත් ඒකයි. රෙකෝඩින් එක නම් පහුදාම දෙන්නේ නැහැ. මොකද දවස් 3-4 පරක් කරලා දෙන්නේ. හරි. එහෙනම් ඔයාලට මේකේ රෙකෝඩින් එක සම්පූර්ණයෙන්ම දැන් මහනුවියත් එක්කම ඒ කෑල් අවශ්‍ය දේවල් ටික එකකින් අරගෙන මේකට එකතු කරලා මම ඔයාලට ආපහු මේ ටික බලන්න යවනම් එතකොට ඔයාලට ඉලස්ටික් කල්සම් හොයාගන්න පුළුවන්. අපි ඊළඟ දවසේ මේකේ පොඩ්ඩක් වෙනස් කරන විදිය මම කියලා දෙන්නම්. පිටිපසට විතරක් කොහොමද ඉලස්ටික් දානවා නම් දාන්නේ, ඉස්සරහට වේස් ප්ලෑන් එක දානවා නම් ඒ දේවල් කොහොමද කරගන්නේ කියන හැබැයි යන්නේ එතනදී පිටිපස්ස ඉලස්ටික් කරලා ඉස්සරහට වේස් ප්ලෑන් එක දාලා පොකට් දාලා සිපරයක් හැම දාලා ගන්න පුළුවන්. එතනදී අපිට සිද්ධ වෙනවා සාමාන්‍ය කොටස් කරගන්න. ඒ දෙක දැන් මේ දෙක එකතුවක් මේ පිටිපස්සට ඉලාස්ටික් ඉස්සරහට වේස් ප්ලෑන් එක. පොකට් එකම දාලා සිපර් දාලා. එතකොට අපි සාමාන්‍ය කොට කලසමක් මහා නිදිය දැනගෙන ඉන්න ඕනේ ඉස්සරහා පැත්ත හදා ගන්න. ඒක සමග ඊළඟ දවසේ සාමාන්‍ය කොට කලසම පාසල් යුනිෆෝම් එකේ සාමාන්‍ය කොට කලසම කට් පොකට් දාලා රීඩ් තියලා වේස් ප්ලෑන් එක දාලා සිපර් එකක් අල්ලලා කොහොමද මහගන්නේ කියන එක ඊළඟ දවසේ කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඒක නම් එක දවසක් දෙන්න පුළුවන්. ඒක කලසම. මොකද සංකීර්ණ එකක් හරි වැඩි පේෂන් නම් මොනවා බේස් ප්ලෑන් එක පොකට් එකේ ඔක්කොම කපා ගන්න තියෙනවනේ. හරි ඒක නිසා ලබන සතියේ එහෙනම් ඒ කලිසම් පටන් ගන්නවා. සාමාන්‍ය පොරසම් පාසල් රූමේ දාලා. හරි. එහෙනම් ලබන සතියේ අපි ඒක කරමු. අද මම මේ කරන වීඩියෝ එක කරපු එක දවස් 3-4 වලට ගෲප් එකට දාන්න. ඒතකොට බලලා මේක හරි ඉවරයි. හරි. හරි මොකද?